හයි හෙලෝ ඔයගලන්ට කොහොමද? මං හිතන්නේ මම මාස දෙකකට විතර පස්සේ තමයි මේ මයික් එක අරගෙන ඔයගලන්ට එක්ක කතා කරන්නේ. හැබැයි මං හිතන්නේ මේ ඔයගොල්ලෝ දකින සෙකන්ඩ් බ්ලොග් එක වෙන්න ඕනේ පොඩි මන්ත් එකක බ්‍රේක් එකකින් පස්සේ. මං හිතුවේ අද ඔයගලන්ට මගේ current reads ගැන කියන්න ඕනේ කියලා. Because I'm in an extreme reading slump ළමයි, an extreme reading slump. ඕගොල්ලන්ට මේම කිව්වම ඔයගොල්ලෝ මට බනින්න දන්නෙත් නෑ. හැබැයි මගේ reading slump එක පටන් ගත්තේ ළමයි අමාවක හස කියවන්න ගිහිල්ලා. හරිද? මං තාම මං හිතන්නේ 50% විතර. I know the reason. ගොඩ කාලයකට පස්සේනේ සිංහල පොතක් කියවන්නේ. එතකොට extremely slow සිංහල කියවන එක. හිතන්නේ ඒක නිසා වෙන්න ඕනේ මං මේ පොත කියවගෙන යනකොට කතාව නම් actually හරිම ෂෝක්. මාර interesting. ඒකේ මට ඇත්තටම දැනගන්න ඕනේ අන්තිමට මොකද වෙන්නේ? මොකද්ද ඒකේ තියෙන connection එක මොකද්ද? However, slow කියවන නිසා I went to an extreme reading slump. and මේ ටිකේ ටිකක් අසනීප වෙලා දැන් මාසෙකමාරක් වගේ පොඩ්ඩක් අමාරු වුණා. ඉතින් එතකොට ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලි වෙලා වැටලා වෙලා නිදාගන්න එක තමයි කරේ. අමාරු නිසා ඊළඟ දවසේ ඔෆිස් යන්න. කියෙව්වේ නෑ මම පොත් දෙක තුනක් අර නිකන් අර පණුව ඇපල් කනවා වගේ කැලි කියවන්න ගත්තා because I wanted to get out of this reading slump. ඒ වුණාට එක හරි ගියෙත් බෑ. I'll share with you මම මොනවද start කරේ කියලා ඉවරලා කියවන්න. Okay, first let me get the books. මෙන්න මේ පොත් සෙට් එක තමයි මම දැන් මේ කියව ඉන්නේ අර නිකන් අර පණුව ඇපල් කනවා වගේ චිටි පොඩ කියව ඉන්නේ. Actually මේ පොතේ 80% විතර මම කියවලා ඉවර කරා. especially EPUB එකකින් මම කියවලා ඉවර කරා. අන්තිම ටික තමයි මට කියවන්න තියෙන්නේ. but මේක fantasy පොතක්. enemies to lovers පොතක්. හොඳම හරියක හිටියේ මම දන්නේ නැහැ මට ඒක කියවන එක මග අරන්නේ කියලා ඉවරලා. ඊට පස්සේ මං natural series එකේ first book එක කියලා ඉවර කරා. ඉතින් අර fantasy ලෝකෙන් මං හිතුවා maybe because it's fantasy නිසා මට ඒක කියවන්න එච්චර ආසාවක් නැතිව ඇති කියලා ඉවරලා because I'm a huge mood reader. ඒක කියවන ගත්තා. This is the second book of the natural series. ඒකෙත් මං හිතන්නේ 20% විතර මම කියවුවා. එකත් මේකෙන් 10% විතර කියවලා ඉවරලා ඉතුරු ටික මං කියුවේ EPUB එකේ. 20% විතර මාක් එකේ තමයි මං මේකෙත් ඉන්නේ. ඒකත් හරියන්නේ නැහැ කියලා හිතුන නිසා මේක කිව්වා. Days at the Toronga Cafe. මේක මම හිතන්නේ 40% විතර කියුවා. මේකේ කතන්දර 3ක් තියෙනවා මට මතක විදිහට. ඒ තුනේ first කතාව ඉවර කරලා second කතාව මම පටන් ගත්තා. ඊට පස්සේ ඒකත් මග ඇරුණා. Yeah, so that's how it is. ඊට පස්සේ මටම හිතුණා ආපහු මුලින් ඉඳලා ඉවරලා හරියට පටන් ගන්න ඕනේ කියලා ඉවරලා because ඇඳට වෙලා ඉඳලා හරියන්නේ නැහැ. අසනීපයි තමයි අමාරුයි තමයි but then again I think පොඩ normal back to life at least mindset එක හරි හදා ගන්න ඕනේ නේ. ඉතින් ඒක නිසා මං හිතුවා I පොඩ කියවන්න පටන් ගන්න ඕනේ කියලා ඉවර වෙලා however මට ඔක්කොම කලින් මේක ඉවර කරගන්න ඕනේ. I want to know what happens and මොකක්ද ඇතා එක තියෙන සම්බන්ධය එහෙම කියලා ඉවර වෙලා. So yeah, ඕක තමයි මගේ current reading update එක. उन्हें अपने पैरों पर खड़ा करने की मैं कोशिश करूंगा. बस इतना ही कहना है. टोस्ट तो चाय की टपरी समझा है क्या? टोस्ट नहीं मतलब जिसमें आप एक टोस्ट सेक रही हैं ना, ये टोस्टर ये मेरा है. ඉතින් දැන් නයිට් රූටින් එක කළා ඉවරයි. තාම 8:00 විතර වගේ තමයි වෙලාව. ඉතින් මං හිතුවා ඒ වෙලාව හස්බන්ඩ් එනකන් හස්බන්ඩ්ෙන් තව ටිකක් වෙනවා. ඒ වෙනකන් මෙන්න මේ පොත කියවන්න කියලා. ආදරණීය රිකාඩෝ. තව කවුරු හරි අහලා තිබ්බත් මං දඩබ්බර හැංගුම අරන් තිබ්බා. ඒකත් ගත්තේ රසකතා.lk එකකින්ද කොහෙන්ද? either රසකතා.lk නැත්නම් ග්‍රන්ථ.lk එකකින්. ඉතින් මේ පොත කියවන්න කියලා හිතුවා පොඩි පොතක්. මේක ඇතුලේ ලස්සන පින්තූර තියෙනවා ළමයි. Is the first page
ෆස්ට් පේජ් එකම හරිම ලස්සනයි. ඉතින් මට ඒක කියවන්න ආස හිතුණා. ඒ වගේ තව ඇතුලේ තව පින්තූර ගොඩාක් තියෙනවා. මං හිතන්නේ මේක මේ ඩිසැබිලිටි එකක් තියෙන කෙනෙක්ගේ ලව් ස්ටෝරි එක වෙන්න ඕනේ. I'm guessing that it should be like that. මම ආසම පින්තූරේ ඉන්න මං වට පෙන්නන්නම්. Moderation මෙන්න මේ පොත. මෙන්න මේ පින්තූරේ. මේ පින්තූරේ it gives so much of K-drama vibes. I think මං හරි ආසයි ඒ පින්තූරේට. It's so cute. මට මතකයි තව පින්තූරයක් තිබ්බ මං ආස, but apparently it's not in this book. It's some other book. I think මේ පොත තමයි දැන් එහෙනම් අපි කියවන්න යන්නේ. husband එනකන්. මම කරන්න අමතකුණාද? yes, අමතකුණානේ නම් බෙහෙත් බොන්න තියෙනවා. බෙහෙත් දාගන්න තියෙනවා. අපි එක තටිය රෑ වෙලා කරු 9ට 9:00 වගේ තමයි බෙහෙත් බොන්න තියෙන්නේ. ඉතින් අපි ඒක ඒ වෙලාවට කරමු. දැන් අපි පොත කියවමු එහෙනම්. And maybe simplicity. What's the least favorite one? The least ones that used to be used is mischief. Nourished. Nourished is also pretty famous, but not as much as the others. But the least